හෙලෝ හැමෝටම කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ පසුගිය ප්‍රශ්න ටික. හරිද? එහෙනම් හැමෝම 2024 පේපර් එක ළඟට අරගෙන සාකච්ඡාවට එකතු වෙන්න. 2024 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි 10 වෙනි ප්‍රශ්නය සහ 11 වෙනි ප්‍රශ්නය. අපි මුලින්ම 10 වෙනි ප්‍රශ්නයට යමු. 10 වෙනි ප්‍රශ්නය A සහ B ලෙස සලකුණු කරන ලද සතුන් දෙදෙනෙකුගේ ඇති ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. A අභ්‍යන්තර සැකිල්ල, සංවෘත සංසරණ පද්ධතිය, සීලෝමය. B බාහිර සැකිල්ල, විවෘත සංසරණ පද්ධතිය, ජලක්ලෝම. A හා B අයත් විය හැකි වංශ පිළිවෙලින් සොයන්න. කෝඩේටා සහ නෙමටෝඩා පළවෙනි උත්තරේ තියෙනවා. දෙවෙනි පිළිතුරේ තියෙනවා කෝඩේටා සහ එකයිනොඩර්මේටා. තුන්වෙනි පිළිතුර ඇනලීඩා සහ ආත්‍රපෝඩා. 4 එකයිනොඩර්මේටා සහ මොලුස්කා. 5 නෙමටෝඩා සහ ආත්‍රපෝඩා. A හා B කියලා සත්තු දෙන්නෙක් ඉන්නවලු. ඒ සත්තු දෙන්නගේ ලක්ෂණ ටික තමයි අපිට දීලා තියෙන්නේ. අපි මුලින්ම A හා B කියන සතුන් දෙන්නගේ තියෙන ලක්ෂණ ටික ලියාගෙන ඉමු. A කියන ජීවියාගේ තියෙනවලු අභ්‍යන්තර සැකිල්ල. ඊළඟට එයාට තියෙනවලු සංවෘත සංසරණ පද්ධතිය. A කියන ජීවියාට තියෙන අනෙක් ලක්ෂණය තමයි සීලෝමය. B කියන ජීවියාගේ තියෙනවලු බාහිර සැකිල්ල, විවෘත සංසරණ පද්ධතිය සහ ජලක්ලෝම. හරි, අපි දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න කලින් සිලබස් එකේ ඔයාලට තියෙන ජීවීන් ටික ලියාගෙන යමු. ජීවීන්ගේ වංශ සහ වර්ග ටික ලියාගෙන යමු. මුලින්ම ඉන්නවා නිඩාරියා, ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා, ඇනලීඩා, මොලුස්කා, ආත්‍රපෝඩා, එකයිනොඩර්මේටා සහ කෝඩේටා. ඔන්න මම වංශ ටික ලියාගත්තා. අපි දැන් මේ එකින් එක ලක්ෂණ ටික අරගෙන බලමු. මුලින්ම බලමු සැකිලි පද්ධතිය. ඊළඟට අපි බලමු සංසරණ පද්ධතිය. ඊළඟට අපි බලමු දේහ කුහරය. ඊළඟට අපි බලමු ජලක්ලෝම. හරිද? මේ විදිහට ගත්තට පස්සේ උත්තරේ ලේසියි. නිඩාරියා වංශිකයින්ට තියෙන්නේ මොන සැකිලි පද්ධතියක්ද? නිඩාරියා ගත්තොත් එයාට තියෙන ද්‍රවස්ථිතික සැකිල්ල, ප්ලැටිහෙල්මින්තස් ද්‍රවස්ථිතික, නෙමටෝඩා ද්‍රවස්ථිතික, මොලුස්කාවන්ට අභ්‍යන්තර සැකිලියක් තියෙනවා, බාහිර සැකිලියක් තියෙනවා. ආත්‍රපෝඩා ගත්තොත් මෙයාලට තියෙන්නේ බාහිර සැකිලි. එකයිනොඩර්මේටාවන්ට තියෙන්නේ අභ්‍යන්තර සැකිලි සහ කෝඩේටාවට තියෙන්නේ අභ්‍යන්තර සැකිලි. හරිද? ඊළඟට සංසරණ පද්ධතිය ගමු. සංසරණ පද්ධතිය ගත්තොත් නිඩාරියාවන්ට සංසරණ පද්ධතියක් නැහැ. ප්ලැටිහෙල්මින්තට සංසරණ පද්ධතියක් නැහැ. නෙමටෝඩාවන්ට සංසරණ පද්ධතියක් නැහැ. ඒ වගේම ඇනලීඩා ගත්තොත් එයාලට තියෙනවා සංවෘත සංසරණ පද්ධතියක්. මොලුස්කාවන්ට තියෙනවා විවෘත සංසරණ පද්ධතියක්. ඒ වගේම එයාලගේ සමහර අයට සංවෘත සංසරණ පද්ධතියකුත් තියෙනවා. ඒක නිසා මම ඒක වරහන් ඇතුලේ දාන්නම්. ආත්‍රපෝඩාවන්ට තියෙනවා විවෘත සංසරණ පද්ධතියක්. එකයිනොඩර්මේටාවන්ට සංවෘත සංසරණ පද්ධතියක්. කෝඩේටාවන්ට තියෙන්නේ සංවෘත සංසරණ පද්ධතියක්. මෙන්න මේ සංසරණ පද්ධතිය කියන එක යටතේ ඔයාලා දැනගන්න ඕන විශේෂ කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි එකයිනොඩර්මේටාවන්ට තියෙන්නේ හෘදයක් රහිත සංසරණ පද්ධතිය. ඒ වගේම ඇනලීඩා වංශිකයින්ට තියෙන්නේ හෘද එකකට වඩා වැඩි ගණනකින් යුත් සංසරණ පද්ධතියක්. ඔන්න ඒ කියන ප්‍රධාන පොයින්ට්ස් දෙක අනිවාර්යෙන් MCQ වලදී ඉතින් මතක තියාගන්න. දේහ කුහරය ගත්තොත් මෙයාට දේහ කුහරයක් ගැන අපි මෙයාගේ කතා කරන්නේ නැහැ. ඒ වගේම මෙයාලා සීලෝමිකයි. නෙමටෝඩා ව්‍යාජ සීලෝමිකයි. නෙමටෝඩාවන්ගෙන් පස්සේ එන මේ හැමෝම සීලෝමිකයි. මේ හැමෝටම සීලෝමයක් තියෙනවා. ජලක්ලෝම ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ජලක්ලෝම හම්බ වෙනවා මොලුස්කා වංශිකයින්ට. ඒ වගේම ආර්ත්‍රෝඩා වංශිකයින්ට සහ කෝඩේටා වංශිකයින්ට. මෙන්න මේ කියන තුන් ගොල්ලන්ට තමයි ජලක්ලෝම තියෙන්නේ. හරි. දැන් අපි මේ වගුවට අරගෙන බලමු මෙන්න මේ කියන ලක්ෂණ තුනම පෙන්වන ජීවියා කවුද කියලා. අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා එකයිනොඩර්මේටා සහ කෝඩේටාවන්ට. ඒ වගේම සංවෘත සංසරණ පද්ධතියකුත් කෝඩේටා සහ එකයිනොඩර්මේටාවන්ට තියෙනවා. සීලෝමිකුත් කෝඩේටා සහ එකයිනොඩර්මේටාවන්ට තියෙනවා. ඒ අනුව A කියන ජීවය එක්ක එකයිනොඩර්මේටාවේ නැත්නම් කෝඩේටාවේ. මෙන්න මේ කියන දෙන්නගේ එක්කෙනෙක් තමයි A කියන ජීවිය.
B කියන ජීවියා ගන්න. B කියන ජීවියාට බාහිර සැකිල්ලක් තියෙනවලු. බලන්න බාහිර සැකිල්ලක් තියෙන කාටද කියලා. මේ දෙන්නටම බාහිර සැකිල්ලක් තියෙනවා. එතකොට අනිවාර්යෙන් මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඕන. විවෘත සංසරණ පද්ධතියක් තියෙන කාටද? විවෘත සංසරණ පද්ධතියක් මේ දෙන්නටම තියෙනවා. ජලක්ලෝමත් මේ දෙන්නටම තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම B කියන ජීව එක්ක ආර්ත්‍රෝපොඩාවෙක් වෙන්න ඕන නැත්නම් මොලස්කාවෙක් වෙන්න ඕන. හරිද? ඔන්න අපි දැන් උත්තර වලට යමු. පළවෙනි උත්තරේ ඉන්නවා කෝඩේටා සහ නෙමටෝඩා. A කියන ජීවියා කෝඩේටාවෙක්, නමුත් B කියන ජීවියා නෙමටෝඩාවෙක් වෙන්න බෑ. ඒ අනුව පළවෙනි පිළිතුර වැරදි. දෙවෙනි පිළිතුරේ ඉන්නා කෝඩේටා සහ එකයි නොඩර්මේටා අපි හොයාගත්තා. A කියන ජීවියා එක්ක කෝඩේටාවෙක් නැත්නම් එකයි නොඩර්මේටාවෙක්. මේකේ දෙකම දීලා තියෙන්නේ කෝඩේටා සහ එකයි නොඩර්මේටා කියලා. ඒක නිසා දෙවෙනි පිළිතුර වැරදි. තුන්වෙනි පිළිතුරේ ඉන්නවා ඇනලීඩා සහ ආර්ත්‍රෝපොඩා. අපේ බෝඩ් එකේ තියෙන උත්තර වලට අනුව A කියන ජීව එක්ක කෝඩේටාවෙක් නැත්නම් එකයි නොඩර්මේටාවෙක් ඇනලීඩාවෙක් නෙමෙයි. ඒක නිසා අපි තුන්වෙනි පිළිතුරත් අයින් කරලා දානවා. බලන්න හතරවෙනි පිළිතුර. හතරවෙනි පිළිතුරේ ඉන්නවා එකයි නොඩර්මේටා සහ මොලුස්කා. එකයි නොඩර්මේටා සහ මොලුස්කා කියන දෙන්න ගත්තොත් අනිවාර්යෙන් මේ කියන ජීව එක්ක එකයි නොඩර්මේටාවෙක් නැත්නම් කෝඩේටාවෙක්, B කියන කෙනා මොලුස්කාවෙක්, එහෙම නැත්නම් ආර්ත්‍රෝපොඩාවෙක්. ඒ අනුව හරියටම A හා B එකයි නොඩර්මේටා සහ මොලුස්කා කියලා දීලා තියෙනවා. ඒ අනුව හතරවෙනි පිළිතුර ඔහොමම තියන්න. පස්වෙනි පිළිතුරටත් ගිහින් බලමු. පස්වෙනි පිළිතුරේ ඉන්නවා නෙමටෝඩා සහ ආර්ත්‍රෝපොඩා. පළවෙනියටම A කියන ජීව විදියට දීලා තියෙන නෙමටෝඩා. නෙමටෝඩා නෙමෙයි A කියන්නේ එක්ක එකයි නොඩර්මේටාවෙක්, එහෙම නැත්නම් කෝඩේටාවෙක්. ඒ අනුව 2024 පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නෙට ආන්සර් එක වෙන්නේ හතරවෙනි පිළිතුර එකයි නොඩර්මේටා සහ මොලුස්කා. හරි. මං හිතනවා ඔයාලා හැමෝටම 2024 පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය හොඳට තේරෙන්නේ නැති කියලා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නයේ දීලා තියෙනවා ශීර්ෂණයේ මුල්ම සලකුණු පෙන්වූ සතුන් මධ්‍ය ස්නායු පද්ධතියක් දරයි, සන්ධිපාද දරයි, සීලෝමික වේ, අරිය සමමිතික වේ, පේශීමය පාදයක් දරයි. හරි. මේ ප්‍රශ්නය අහන්නේ ශීර්ෂණය පිළිබඳ. මුලින්ම රිසෝස් බුක් එකේ පිළිවෙලට ජීවීන් ටික ලියා ගන්නකො. නිඩාරියා, ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා, ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රෝපොඩා, එකයි නොඩර්මේටා, කෝඩේටා. නිඩාරියා ගත්තොත් මෙයා ශීර්ෂණයක් නොදරයි. ප්ලැටිහෙල්මින්තස් ගත්තොත් ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇත. නමුත් පැහැදිලි නැත. නෙමටෝඩා ගත්තොත් පැහැදිලි ශීර්ෂණයක් නැත. ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රෝපොඩා සහ කෝඩේටා ගත්තොත් මෙයාලා ශීර්ෂණයක් දරයි. එකයි නොඩර්මේටා ගත්තොත් ශීර්ෂණයක් නොදරයි. දැන් ඔයාලට පේනවා ඇති කවුද ශීර්ෂණය පිළිබඳ පළවෙනියටම සලකුණු දරන්නේ, කවුද ශීර්ෂණයක් නොදරන්නේ, කවුද ශීර්ෂණයක් දරන්නේ. ඔන්න දැන් මේ ෂෝට් නෝට් එක බැලුවම ඔයාලට හොඳටම තේරෙනවා. හරිද? දැන් අපි ප්‍රශ්නෙට ගිහින් බලමු. මේ ප්‍රශ්නය අහන්නේ ශීර්ෂණය පිළිබඳ පළවෙනියටම සලකුණු පෙන්වපු ජීවීන්ගේ දරන අනික් ලක්ෂණයක්. හරිද? එතකොට මේ chart එකට අනුව කවුද ශීර්ෂණය පිළිබඳ පළවෙනියටම සලකුණු පෙන්වන්නේ? මේකට අනුව. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත කරුණු කාරණා වලට අනුව ශීර්ෂණය පිළිබඳ පළවෙනියටම සලකුණු පෙන්වන වංශය තමයි ප්ලැටිහෙල්මින්තස් වංශය. එතකොට මේ ප්‍රශ්නේ පිළිතුර විදියට එන්න ඕන ලක්ෂණය තමයි ප්ලැටිහෙල්මින්තස් වංශයේ තියෙන ලක්ෂණයක්. හරි. අපි බලමු උත්තර අරගෙන. පළවෙනි උත්තරේ තියෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය. ප්ලැටිහෙල්මින්තස් වංශයේ ජීවීන්ට මධ්‍ය ස්නායු පද්ධතියක් තියෙනවද? බලන්න රිසෝස් බුක් එකේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ ලාක්ෂණික ලක්ෂණ යටතේ එයාට දීලා තියෙනවා මද වශයෙන් සංකීර්ණ ස්නායු හා සංවේදක පද්ධතියක් මුලින්ම හමුවන්නේ මෙම වංශයේය. පූර්ව ගැන්ග්ලියා යුගලක් සහ අන්වායාම ස්නායු රැහැන් දෙකක් මධ්‍ය ස්නායු පද්ධතියට අයත්ය. හරිද? එතකොට ඔයාලට තේරෙනවා පළවෙනිම උත්තරය ගත්තට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතිය කියන එක ප්ලැටිහෙල්මින්තස් වංශයේ ලක්ෂණයක්. ඒ අනුව අපිට දැනට පළවෙනි උත්තරේ පොඩ්ඩක් තියලා තියාගන්න පුළුවන්. මොකද හදිස්සියෙන් එහෙම පළවෙනි උත්තරයට වඩා අනෙක් උත්තර වඩාත් නිවැරදි වුණොත් මේකට වඩා ගැළපෙන උත්තරයක් තිබුණොත් ඒක නිසා අපි පළවෙනි උත්තරේ පොඩ්ඩක් මාක් නොකර පොඩ්ඩක් තියෙන දෙමු. ඉදිරි උත්තර හතරටත් ගිහින් බලමු.
දෙවෙනි පිළිතුරේ තියෙනවා සංදිපාද ඇත. සංදිපාද කියන ලක්ෂණය ගත්තොත් මොන වංශයේද සංදිපාද තියෙන්නේ? සංදිපාද කියන ලක්ෂණය දරන්නේ ආර්ට්‍රෝපෝඩා වංශිකයින්. දෙවෙනි උත්තරේ අනුව අපිට අසත්‍ය පිළිතුරක් කියලා ගන්න පුළුවන්. හරි. අපි දැන් තුන්වෙනි පිළිතුරට යමු. තුන්වෙනි පිළිතුරේ තියෙනවා සීලෝමිකයි කියලා. සීලෝමිකයි කියන එක ප්ලැටිහෙල්මින්තස් වංශයේ ලක්ෂණයක් නැහැ. ප්ලැටිහෙල්මින්තස් වංශයේ ජීවීන් අසීලෝමිකයි. එයාලගේ අන්තස්චර්මයේ, බහිස්චර්මයේ සහ මධ්‍ය චර්මයේ කියන ස්තර අතර කිසිම දේහ කුහරයක් නැහැ. ඒක නිසා අපි එවැනි ජීවීන් හඳුන්වනවා අසීලෝමික ජීවීන් කියලා. ඒ අනුව තුන්වෙනි පිළිතුරත් අසත්‍යයි. හතරවෙනි පිළිතුරේ දීලා තියෙන අරීය සමමිතික. අරීය සමමිතිකතාවය ගත්තොත් අරීය සමමිතිකතාවය පෙන්වුම් කරන්නේ නිඩාරියා වංශිකයින්. පංචාරීය සමමිතිය නම් පෙන්වන්නේ එකයි නොඩර්මේටා වංශිකයින්. නමුත් අරීය සමමිතිය පෙන්වන්නේ නිඩාරියා වංශිකයින්. ඒ අනුව හතරවෙනි පිළිතුරේ තියෙන ලක්ෂණය අදාළ වෙන්නේ නිඩාරියා වංශිකයින්ට. ඒ අනුව හතරවෙනි පිළිතුරත් අසත්‍ය පිළිතුරක්. පේශිමේ පාදයක් දරනවා කියන ලක්ෂණය අදාළ වෙන්නේ මොලස්කා වංශිකයින්ට. ඒ අනුව මේ ප්‍රශ්නෙට ගැළපෙනම පිළිතුර තමයි පළවෙනි පිළිතුර. මධ්‍ය ස්නායු පද්ධතිය. හරි. මං හිතනවා ඔයාලා හැමෝටම 2024 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ සියලුම ප්‍රශ්න ටික තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟට 2025 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ ප්‍රශ්න වලින් හමු වෙමු. අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.